සුබ දවසක් වේවා සියලු දෙනාටම. අයහපත් කාලගුණ හේතු කොටගෙන ශ්‍රී ලංකාවට මේ වන විට විශාල වශයෙන් පීඩාවක් එල්ල කරමින් පවතිනවා. අධික වර්ෂාව නිසා විවිධ ප්‍රදේශයන් වල නායෑම් ඒ වගේම ගම් වතුර තත්ත්වයන් මේ වන විට ඇති වී තිබෙනවා. මේ වන විට එම තත්ත්වයන්ට මුහුණ පා සිටින ජනතාව වෙනුවෙන් මම මේ හඬක් නගන්නේ. ඔබත් ඒ වෙන විට මේ වෙන විට පීඩාවට පත්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් සුළු හෝ යම් කිසි දෙයක් කරන්නට පුළුවන් නම් එය ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අපේ තියෙන ශ්‍රේෂ්ඨත්වයයි. ඒ නිසා ඔබට කියන්නට තියෙන්නේ ඔබත් මේ වෙනුවෙන් අත්වැල් බැඳ ගන්න. ජීවිතයක වටිනාකම ජීවිතයක තියෙන අරුත හරියට දන්නවා නම් ඔබත් මේ වෙනුවෙන් පුංචි හෝ දෙයක් කරන්නට පෙළඹෙයි. අපි සියල්ලෝම මිනිස්සයෝ. ජාතිය, කුලය, ආගම බලය කිසිම දෙයක් මේ වෙනුවෙන් පාවිච්චියට ලක් කරන්නට එපා. මේ වෙලාවේ අපි ඔක්කොම එක පොකුරක් විදියට එකතු විය යුත්තේ. ඒ නිසා ඔබට පුළුවන් ඔවුන් වෙනුවෙන් යම් කිසි අත්වැසිල්ලක් වෙන්නට ඔවුන්ට අවශ්‍ය කරන ආහාර ටිකක්, වතුර බෝතලයක්, ඒ ටික වුණත් ඔවුන්ට මහ මෙරක් තරම් වටින කාලයක් මේ වෙලාවේ. ඔවුන්ට ඉන්න හිටින්න තැනක් නැහැ, කන්න බොන්න දෙයක් නැහැ, යන්න එන්න තැනක් නැහැ, හිර වෙලා තැන් වල. ඒ නිසා ඔවුන්ට මේ වෙලාවේ ඔබගේ උදව් උපකාරය අවශ්‍යයි. මා මේ හඬ නගන්නේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමයි. ඔබටත් පුළුවන් නම් මගෙත් එක්ක අත්වැල් බැඳ ගන්න පුළුවන්. අපි ඔවුන් සොයාගෙන ගොස් ඔවුන්ට උදව්වක් උපකාරයක් කරමු. අපි ලොකු දේවල් වලින් නෙමෙයි, අපි පුංචි දෙයකින් හරි ඔවුන්ට උදව්වක් කරමු. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ එපමණයි. මේ වෙලාවේ ඔවුන් නිවාසයක් තනා දෙන්නටවත් විශාල මුදල් හම්බ කරගන්නටවත් ඔවුන්ගේ අවස්ථාවක් නැහැ. ඔවුන් මේ පණ ගැට ගහ ගන්නයි මේ දඟලන්නේ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ වෙලාවේ ඇඳුමක්, ආහාර ටිකක්, වතුර ටිකක් විතරයි. ඒ නිසා අපි ඔවුන්ට ඒ දේ ලබා දෙන්නට පෙළ ගැසෙමු. ඒ නිසා මේ නරඹන සියලු දෙනාටමයි මම මේ ආරාධනා කරන්නේ. ඔබට පුළුවන් නම් මගෙත් එක්ක අත්වැල් බැඳ ගන්නට එන්න. අපි එකතු වෙලා මේ මිනිසුන් වෙනුවෙන් යම් කිසි දෙයක් කරමු. ඒ අපගේ වගකීම වගේම ඒ යුතුයකම. ඒ නිසා සියලු දෙනාම මගෙත් එක්ක එකට පෙළ ගැසෙන්න. මම අදාළ කරුණු කාරණා ඔබට සම්බන්ධ කරගෙන දෙන්නම් ඉදිරියට. දැනට ඔබට අවශ්‍ය වන්නේ මේ පණිවිඩයක් ලෙස ගෙන යාමටයි. ඒ නිසා ඔබ දැන්ම ක්‍රියාත්මක වන්න මේ වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්නට. ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ නැරඹුවාවට.